මහේශ්‍රාත් අධිකරණය විසින් දෙන ලද තීන්දුවකට ඔබට නැවත අභියාචනා ගොනු කරන්න පුළුවන්ද? නැවත අභියාචනා කිරීම කෙසේ වෙතත් සාමාන්‍ය අපේ නීතියේ තියෙන තත්ත්වය තමයි ඕනෑම පුද්ගලයෙකුට පහළ අධිකරණයෙන් දෙනු ලබන තීන්දුවකට එරෙහිව ඔහුට අභියාචනා කිරීමේ අයිතිවාසිකම තියෙනවා. ඒ අභියාචනා කිරීමේ අයිතිවාසිකම අපේ නීතිය විසින් පිළිගත් අයිතිවාසිකමක්. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්තුමා යම්කිසි විදියකින් දෙනු ලබන තීන්දුව තමන් අතෘප්තියටපත් වුණොත් ඒ අතෘප්තියට පත්වීම සම්බන්ධව අභියාචනා පෙස්සමක් ඒ අදාළ මහාධිකරණයට ආමන්ත්‍රණය කරලා ඒක සඳහන් කරන්න ඕනේ. ඇයි මේ අභියාචනය ඉදිරිපත් කරන්නේ? මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයේ මොන කාරණා හින්දාද කියන එක කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. ඒ අභියාචන පෙස්සම ඒ ආකාරයට සඳහන් කරලා පැහැදිලි පොලයක ඒක මුද්‍රණය කරලා යතුරු ලියනය කරලා අතින් ලියලා හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවකදී අභියාචනයේ අත්සන් කිරීමේ බලය ඒ පුද්ගලයාට, ඒ කියන්නේ ඒ වරදකරු වෙච්ච පුද්ගලයාට, විත්තිකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට ලබා දීලා තිබීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඔහු බන්ධනාගාරගත වෙලා හිටියොත් දින 14ක කාලය තුලදී ඒ අභියාචනය ගොනු කරන්න ඕන හින්දා එවැනි අවස්ථාවකදී නීතිඥවරයාට පුළුවන් ඒ අභියාචන පෙස්සම සකස් කරලා එහි තියෙන දඬුවම සහ ඒ චෝදනාව සම්බන්ධ කරුණු සඳහන් කරමින් අමතරව අතෘප්තියට පත්වන හේතු සඳහන් කරමින් තමන් අත්සන් කරන ලද අභියාචන පෙස්සම ඒ අදාළ අධිකරණයේම ගොනු කරන්න ඕනේ. ආමන්ත්‍රණය කරන්නේ ඉහළ අධිකරණයට, මහා අධිකරණයට. හැබැයි ගොනු කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට කියන එක පැහැදිලිව මතක තබා ගන්න ඕනේ.